මචන් පොඩි ට්‍රේඩ්ඩක් දාන ගමන් මේ මාකට්ටක් ගැන ගොඩක් අයට තියෙන ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුන. ගොඩක් අය කරන වැරදි ගැන පොඩි කතාවක් කරන්න හිතුනා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මං හරියටම චාට් එකේ ට්‍රේඩ්ඩයක් හරියටම මෙතනදි කියලා අල්ලගන්න කොහොමද කියලා. මචන් ගොඩක් අය චාට් එක දිහා බලන්න සම්පූර්ණයෙන්ම වැරදි විදියට බලන්න ඊළඟ කැන්ඩල් එක මොකක්ද වෙයි කියලානේ අනාවකි කියන්නේ වගේනේ. දැන් මේ ස්ක්‍රීන් එකේ පේන chart එක දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න. මේකේ මිල එක දිගට පල්ලෙහාට යන්නෙත් නෑ. ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි පැහැදිලිවම තියෙන්නේ. හැබැයි උඹ පොඩ්ඩක් මීටර කරලා බැලුවොත් පේනවා මේක එක පිම්මට පල්ලෙහාට යන්නෙත් නෑනේ බං. පල්ලෙහාට යන්නෙත් නෑ, දිගට පල්ලෙහාට වැටෙන්නෙත් නෑ. මිල පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් ආයෙත් පොඩි බයිස් ලයින් වගේ අප් ලයින් එකතු වෙලා පොඩි මේ අප්පයක් පේනවා. ඊට පස්ස ආය සෙල්ලවිත් මිල පල්හට බයිනවා. එතුකට දැන් එතුකට උඹට දැම් මේක මේ විදියට එක දිගට වේ කළ හිතන්න බෑනේ. දැම් මේ ඩෝ 545 ට්‍රේඩ්ඩේ දැක්කම් වාලට තේරනවා ඕන කෙනෙට ගැන් ට්‍රේටින් ගැන සාමාන්‍ය දැනමත්තින කෙනෙට ඩවන්ටන් ස්ට්‍රච්චක දිහ බැලුවම් පේනවා මේ ට්‍රේඩ් අනිවාරෙන් ලොස්ටෙන්න්න පුුණුවන් එකන්නේ 60ක් දැන් ලොස්ටෙන්න්නම ඉඩ තින ට්‍රේඩ්න්නේ. අපි දැන් මේ ඩෝ 545 ට්‍රේඩ් ලොස්ටුනාට පස්සේ ඒක කවර් කරන්න පාවිච්චි කරන ලයින් එක ඊළඟට එන chart එකෙන් තමයි බලන්න ඕනේ. ඒක විනාඩි දැන් ඒ ට්‍රේඩ් එකේ ප්‍රොප් එක කියන්නේ ඒ ට්‍රේඩ් එක ලොස්ට් කරලා පැයක් යන්නත් පුළුවන් විනාඩි ඒ තප්පර 15 ඊළඟට මල්ලන්න පුළුවන්. ඒක කියන්න බෑ. සමහරක් විට ඒක පැය දෙක තුන වුණත් වෙන්න පුළුවන්. මොකද අපි අධ්‍යයන කියන්නේ අපිට තේරෙන දැන් අපිට ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන් තේරෙන චාට් එකේ වෙලාවට තිබ්බොත් හොඳයි. දැන් මේකේ දැන් අපිට තේරෙනවා මේ චාට් එක පල්ලෙහාටම ඇවිල්ලා තින්නේ. දැන් සිරාවට කියන්න ඕනේ ඩෝ 545 ට්‍රේඩ් ලොස්ට් උනානේ. ට්‍රේඩින් වල ලොස්ට් එක සාමාන්‍ය දෙයක් නේ. දැන් වැදගත් වෙන්නේ දැන් ලොස් ට්‍රිගර් ඩික්ෂන් එක ඩෝ 1678ක්. ඒ කියන්නේ දැන් මේ ප්‍රොෆිට් එක කවර් කරන එක තමයි මගේ ටාගට් එක. දැන් ඩෝ 1678ක් කියන්නේ ලොකු මේ ප්‍රොපි මේ ට්‍රේඩ් යන්නේ. දැන් එතුර අපි ඩිල්ලූෂන් එකක් දාලා තින්නේ තප්පර 50. දැන් ඔය ට්‍රේඩ් එක දාලාම කතා කරමු. දැන් මම ඇයි මේ වෙලාවේ මේ තීරණ ගත්තේ කියලා කට්ටියට තියෙන ප්‍රශ්නේ. දැන් මේ වෙලාවේ මේ මිල පල්ලෙහාට යන එකේ දැන් ප්‍රයිස් එක යන chart එක යන පල්ලෙහාට යන එකේ අතර දැන් ලොකු මේකක් තියෙනවා. දැන් මෙතනදී මම මේ ට්‍රේඩ් කරන විදිය හොඳ කන්ෆර්මේෂන් එකක් තියෙනවා මෙතන. තව දෙයක් තමයි ඩෝ 545 ඔයාලා හිතන්නකෝ දැන් ඔය පළවෙනි ට්‍රේඩ් එක නැත්තම් දැන් හිතන්නකෝ නෝමල් ට්‍රේඩ් එක දාන ඩෝ එක ගානේ දැම්ම කියලා හිතන්නකෝ එක දානවා ඩෝ 10ක්. ඒතකොට නෝමල් ට්‍රේඩ් එතකොට අපි ඒ ඩෝ 10ම ඒ කියන්නේ ලොස්ට් වෙච්ච ඩෝ 10ම කවර් කරන්න එක ට්‍රේඩ් එකක් දානවා. ඒ කියන්නේ ඒ ට්‍රේඩ් එක අපි නිකන් ආවට ගියාට දාන්න මොකද ඒ ට්‍රේඩ් එකට අපි ගොඩක් ඉවසන්න ඕනේ. මොකද ඒ ට්‍රේඩ් එකේ සමහරකට ඔයාගේ මුළු බැලන්ස් එකම ලොස්ට් වෙන්න සම්භාවිතයි. ඒ කියන්නේ දැන් ඔයා දැන් ඒ ඩොලර් 10 දාලා ඊළඟ ඩොලර් ඒ කියන්නේ ඔයාලා ඩොලර් 20යි තියෙන්නේ. ඊළඟ ඒ ඊළඟ ඉතුරු වෙලා තියෙන ඩොලර් 10ම දැම්මොත් එකපාරම යන්න පුළුවන්. ඒක නිසා ඒ ට්‍රේඩ් එක ගන්න ඕනේ ගොඩක් හොඳටම ඉවසලා තමයි මේ ට්‍රේඩ් එක ගන්න ඕනේ. මේ වීඩියෝ කරලා තමයි වොයිස් කරේ. ඒක නිසා සුළු වැරදි ඇති. ඒවා මේ ඊළඟ වීඩියෝ එකෙන් නිවැරදි කරලා කට්ටියට පැහැදිලිව වීඩියෝ එක දාන්නම්. මේ ඔයාලා හිතනවා ඇති මේක වීඩියෝ එක කතා කරන්න ආපු දෙන්නේ මේ කතා කරේ කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් පැහැදිලිව දාමු ලොකු වීඩියෝ අම්මා. හරි මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් වැඩි ලොකු වීඩියෝ එකක් නෙමෙයි.